මේ බලන්න මේ මද්දක් ගහලා මේ සතා අහිංසක සතා අහුවලා හිටියා. සතාව බේරගත්තා. අපි සතාව බේරගත්තා. සතාගේ බෙල්ල හිර වෙලා තිබුණේ. easy buddy. easy. අපි කොහොම හරි මද්ද ගැලවුවා. ඒ වුණාට සතා හරි. yes. අපි පුළුවන් උපරිමය කරා. සතාට හැබැයි බැලන්ස් නැහැ වගේ. Parece tranquilo. Yeah. I think he's okay now. He's fine now. No, he's tranquilo. Wait. Hurry. අපි මද්ද ගැලවුවා. ඒ වුණාට සතාට බැලන්ස් නැහැ වගේ. සතාට මේ වගේ දේවල් කරන්න එපා. අහිංසක සත්තුන්ට මේ වගේ දේවල් කරන්න එපා. මේ වගේ මදු ගහන්න එපා. දැන් මේ මද්දර තමයි අහුවෙලා තිබ්බේ. මෙයා මේ බාගින්ඩිය කෙනෙක්. එයා කැලේට යනවා. අපි කොහොම හරි බේරගත්තා. මං හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. අපි අහුවෙච්ච ගමම තමයි බේරගත්තේ. සතා යනවා. සතාව බේරුණා. අපි ටික වෙලාවක් බලාගෙන හිටියා. සතා එතනින් යනකම් ඉඳලා තමයි අපි ආවේ. දැන් අපිට මේ සත්‍ය වුණ නිසා තමයි අපි ළඟපාත හිටපු නිසා තමයි අපි සතෙක් විතර ඉන්නවා කියලා දැනගත්තේ. හැබැයි දැන් මේ වගේ මදු ගහන එක කවදාවත් කරන්න එපා. මේ වගේ මේ කම්බි පාවිච්චි කරලා මේ වගේ මදු ගහන්න එපා. මොකද හරි අහිංසක සත්තු. මේ වගේ සත්තුන්ට මදු ගහනවා කියන්නේ ඇත්තටම හරිම අපරාධයක්. මොකද මේ තේවතු ආසන්නව ඉන්න මිනිස්සු මේ වගේ වැඩ නිතරම කරනවා. හැබැයි අපි මේ මන්දාරම් නුවරවට මේ වගේ දේවල් වෙන එක උපරිම නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි අපිට වයිල්ඩ් ඩිපාර්ට්මන්ට් එකනොත් ෆොරස්ට් එකනොත් මේකට සහයෝගය අවශ්‍යයි. අපි පුළුවන් තරම් මේ දේවල් ගැන හොයලා බලනවා. කවුරු හරි කෙනෙක් මේ වගේ දේවල් කරනවා කියලා දැනුවත් නම් වහාම ළඟම තියෙන පොලිසියකට හෝ වනජීවි දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඔයගොල්ලන්ට කතා කරන්න හැකියාව තියෙනවා. අද අපිට මේ සතාව බේරගන්න පුළුවන් වුණාට සමහර විට මේ වගේ සතු මීට වඩා ලොකු ප්‍රමාණයක් මේ වගේ මදු නිසා මැරෙනවා වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් ඇත්තටම මේ වගේ දේවල් ළඟම තියෙන පොලිසියකට හෝ වනජීවි කාර්යාලයකට දැනුවත් කරන්න.